මම මේ හිටගෙන ඉන්නේ නයගරා දිය ඇල්ල ඉදිරියේ. ඉතින් නයගරා දිය ඇල්ල කියන්නේ ඇත්තටම ස්වභාව සෞන්දර්යයේ ආශ්චර්යමත් දර්ශනයක්. ඒ වගේම ලෝකයේ අති විශිෂ්ටම අරුම පුදුම දර්ශනයක්. මට කියන්න ඕනකම තිබ්බේ මේකේ තියෙන ස්වභාව ධර්මයේ පැත්ත විතරක් නෙමෙයි මේ දිය ඇල්ල තුලින් මතු කරලා තියෙන දිය ඇල්ල තුලින් ලෝකෙට පෙන්눔 කරලා තියෙන මේ දේශ සීමා ඒ වගේම දේශපාලන ඒ වගේම සමාජමය කරුණු කීපයක සම්බන්ධතාව මේ නයගරා දිය ඇල්ලෙන් අපට පසක් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපට මතක් කරලා තියෙනවා ස්වභාව සෞන්දර්ය දේශ සීමාවන් හඳුනන්නේ නැති බවක්. ඇත්තටම මේ නයගරා ගඟ හරහා වැටෙන දිය ඇලි තුනක් තියෙනවා. ඒකේ මේ අස්වල ආඩමක ස්වභාවයේ තියෙන දිය ඇල්ල ඉදිරියේ තමයි මම ඉන්නේ. එහා පැත්තේ තියෙනවා ඇමරිකන් ෆෝල්ස්. ඒ කියන්නේ ඇමරිකාව පැත්තෙන් වැටෙන දිය ඇල්ල. මේ දෙක ඉතා ආසන්නයි. ඉතින් නමුත් මෙතන මිනිස්සු විශාල ප්‍රමාණයකට පයින් යන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකාවයි කැනඩාවටයි පයින් යන්න පුළුවන්. බොහොම ලස්සන දිග පාලමකුත් දකින්න තියෙනවා. තව සුවිශේෂ සිද්ධි කීපයක් තියෙනවා මේ නයගරා දිය ඇල්ල ඇසුරෙන්. මේ නයගරා දිය ඇල්ලෙන් තප්පරයකට වැටෙන ජල ප්‍රමාණය ගත්තොත් ඝන මීටර් 2400ක්. හරියටම ඒ ඝන මීටර් 2400 සමාන කරලා තියෙනවා ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක තියෙන වතුර ප්‍රමාණයට. එක තප්පරයකට වැටෙන වතුර ප්‍රමාණය සමාන වෙනවා ඔලිම්පික් ප්‍රමාණයේ එක පිහිනුම් තටාකයකට. ඉතින් ඔయిత අමතරව ආර්ථික වශයෙන් ඇත්තටම අපි බැලුවොත් විශාල විදුලි බල පද්ධතියකට අවශ්‍ය ශක්තිය මේකෙන් ලබා දීමක් කරනවා. මේ නයගරා ගඟ හරහා වැටෙන දිය ඇල්ල හැම වෙලාවකදීම එකම ධාරිතාවෙන් වැටෙන්නේ නැහැ. ඒක තාක්ෂණයෙන් පාලනය කරලා තියෙනවා. මේකට මම හිතනවා සංචාරකයෝ අවුරුද්දකට මිලියන 12ක් විතර ප්‍රමාණයක් මේ සංචාරකයෝ වෙනවා. ඒ සංචාරක ආකර්ෂණය සඳහා දිවා කාලයේ මේ දිය ඇල්ල සාමාන්‍ය මට්ටමට සුපුරුදු ආකාරයට පහළට ඇදහැරෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම සමහර විට රාත්‍රී කාලයට තාක්ෂණයෙන් මේ දිය ඇල්ලේ පල්ලෙහාට වැටෙන වතුර ප්‍රමාණය අඩු කරලා ඒක විදුලි බලය උත්පාදනය කරන්න යම් ප්‍රමාණයකින් නතර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි තාක්ෂණයක් ස්වභාව ධර්මයක් ඒකාබද්ධ කරලා මේ දිය ඇල්ල තුලින් විශාල විදුලි බලධාරිතාවක් නිෂ්පාදනය කරන්න මේ අය උනන්දු වීමක් වෙලා තියෙනවා. ඇමරිකාව, කැනඩාව කියන රටවල් දෙක ප්‍රබල රටවල් දෙකක්. මේ රටවල් දෙක අතර විශාල වෙළඳාමක්. ඒත් එක්කම මේ රටවල් දෙක අතර විශාල සංචාරකයන් ප්‍රමාණයක්. ඒ වගේම මේ රටවල් දෙක අතර විශාල වශයෙන් ගනුදෙනු හුවමාරුවක් මේ දේශ සීමාව හරහා සිදුවීමක් වර්තමානයේ තුල සිදුවීමක් වෙනවා. ඉතින් අපිට පේන එක දෙයක් තමයි ඇත්තටම මොන දේශපාලන වෙනස්කම් තිබ්බත් මොන ආකාරයේ බදු ප්‍රතිපත්ති තිබ්බත් මොන ආකාරයේ සීමාකම් තිබ්බත් ස්වභාව ධර්මයෙන් ඒවට සීමා පනවලා නැහැ. එයා අඳුරගෙන නැහැ මේ මිනිස්සු අතර මේ රටවල් අතර වෙන සීමා තියෙන බව. ලෝකේ රටවල් දියුණු වෙන්නේ අපේ මිනිස් පරම්පරාව තුළ මිනිස් සමාජයේ දියුණු වෙන්නේ එක පවුලක් ඇතුළත යම් දේවල් දියුණු වෙන්නේ මේ නීතියෙන් දැම්ම සීමා අනුව නෙමෙයි. අපේ තියෙන මිත්‍රත්වයේ සබඳතාවයේ සාමූහිකත්වයේ කියන කාරණා මත කියලායි මට හිතෙන්නේ.